ඔන්න අපි ආවා Shanghai. Ladies and gentlemen, welcome to Shanghai. Step into China's world of advanced transportation and stunning architecture. Join me as we explore Shanghai's අද අපි යනවා Shanghai වලට. Shanghai යන්න දැන් බුලට් ට්‍රේන් එකට නැගලා ඉන්නේ. මේ අපේ බුලට් ට්‍රේන් එකේ යන දෙවෙනි එක්ස්පීරියන්ස් එක. මීට කලින් අපි ගියා බීජිං වලට බුලට් ට්‍රේන් එකේ. දැන් අද අපි යනවා Shanghai වලට. වෙනද වගේම තමයි ඉතින් බුලට් ට්‍රේන් එකේ සෙකන්ඩ් ක්ලාස් එකේ යන්නේ. ටිකට් එක Shanghai වලට යුවාන් 589යි එක්කෙනෙක්. තව දෙයක් කියන්න බැරි වුණා. අපි සිජිජුවාන් වල ඉඳලා සිජිජුවාන් මෙට්‍රෝ රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා Shanghai වලට තියෙනවා කිලෝමීටර් 1210ක්. ඉතින් මේ බුලට් ට්‍රේන් එකේ යන ගමනට පැය 6ක් යනවා. ඉතින් අපි කලින් ගියේ බීජිං වලට තිබ්බ කිලෝමීටර් 250ක් 300ක් වගේ ගානක් සිජිජුවාන් වල ඉඳලා. ඉතින් ඒක පැය දෙකමාරෙන් දෙකයි කාලෙන් වගේ ගියා. ඉතින් මේක ලොකු දුර ප්‍රමාණයක් කිලෝමීටර් 1210ක් ට්‍රැවල් කරලා නෑ මීට කලින්. ඒකත් එක්ස්පීරියන්ස් එකක්. බුලට් ට්‍රේන් එකේ යම් කිලෝමීටර් 1210ක් පැය 6ට එනවා. ඉතින් ඔන්න අද අපි අපේ Shanghai ගමන පටන් ගත්තා. Shanghai වල අපි මුලින්ම ආවේ යුයුවාන් ගාඩන් කියන එකට. මේකට යු ගාඩන් කියලා කියනවා. ඉතින් මේක හරි ප්‍රසිද්ධයි. මේ Shanghai නගරේ මේ බලන්න එන තැන්වල මේ මෙතෙන්ට තමයි ගොඩක්ම මිනිස්සු පළවෙනියටම එන්නේ මේ Shanghai නගරේ. ඉතින් මේ යු ගාඩන් එක නිර්මාණය කරලා තියෙන්නේ 16 වෙනි සියවසේ විතර මිං ඩයිනසිටි මිං රාජවංශයේ රජපෙළපතින් තමයි මේක හදලා තියෙන්නේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් හරි ලස්සන ගාඩන් එකක්. අද නම් ටිකක් මේ චයිනා ලේබර් ඩේ එකට පළවෙනි දින ඉඳලා පස්වෙනි දින වෙනකන් නිවාඩු දීලා තියෙන හින්දා මෙතන ගොඩක්ම ක්‍රවුඩඩ්. මොකද ටුවරිස්ට්ලා සහ මේ චීන මිනිස්සු ගොඩක්ම මෙතන විසිට් කරන්න එනවා. ඉතින් අද ගොඩක් ක්‍රවුඩඩ් මෙතන. ඒක හින්දා ගොඩක්ම නිස්කලංකව මෙතන ඇවිදින්න පුළුවන් කමක් නැහැ ක්‍රවුඩඩ් හින්දා. ඉතින් ටිකක් අදබදයක් තියෙනවා. ඒත් අපි මේක විසිට් කරා අද. ඊට අමතරව කියන්න ඕනේ මෙතන ටිකට් ප්‍රයිස් එක ඇවිල්ලා ටිකට් එකක් අපිට ගන්න පුළුවන් යුවාන් 30කට. යුවාන් 30යි එක්කෙනෙක්ට ටිකට් එක. ඉතින් ගොඩක් සාමකාමී තැනක්. එනවනම් නිවාඩු දවස් සහ එනවනම් අනිවාර්යයෙන්ම නිවාඩු දවස් මගහැරලා එන්න ඕනේ. මොකද නිවාඩු දවස් වලට මෙතන ගොඩක්ම සෙනඟ පිරෙනවා. ඉතින් මෙතන මේ එහා පැත්තේ තියෙනවා සිටි කෝට් ටෙම්පල් එක. ඉතින් මේකටම යාබදව තමයි තියෙන්නේ. අපි මේකේ නෝත් ගේට් එකෙන් එන්ටර් වෙලා එන්ට්‍රන්ස් එක අරගෙන සවුත් ගේට් එකේ එක්සිට් වෙලා කෙලින්ම අපි යනවා සිටි කෝට් ටෙම්පල් එකට අපේ නෙක්ස්ට් ඩෙස්ටිනේෂන් එකට. එතනට ගිහිල්ලා අපි බලමු කොහොමද මේ Shanghai වල තියෙන සිටි කෝට් ටෙම්පල් එකේ ලස්සන. 通到茶改靠右侧，通到茶改靠右侧
通道狭窄，靠右侧通行。 මේ තමයි යූ ගාඩන් එකේ තියෙන ප්‍රධානම ශාලාව. ඉතින් මේක ඇවිල්ලා ඇත්තනම කිව්වොත් එහෙම එක අතකට මාලිගාවක් වගේත් අපිට බලා ගන්න පුළුවන්. අනිත් පැත්තට රැස්වීම් ශාලාවක් වගේ විදිහකුත් බලා ගන්න පුළුවන්. මේ තමයි ඒක ඇතුළ අපිට බලා ගන්න පුළුවන් වෙන විදිහ. 萨格拉的寺，那国际上5000的过了的，那为啥的？咱们欧青树啥的，也是把一把这些，我们的萨拉呀，咱们为什么没？ ඉතින් මේ පාක් එකේ තියෙන විශේෂත්වය තමයි එක විශේෂත්වයක් ගත්තොත් එහෙම මේකේ තියෙන පොන්ඩ්ස් තියෙනවා 3ක් 4ක් ඒ හැම පොකුණකම වගේ මේ චීනයට ආවෙනික වෙච්ච කොයි කියන මාළුවා ඉන්නවා මේ හැම පොකුණකම. ඉතින් ඒකත් මේ යූ ගාඩන් එකේ තියෙන එක විශේෂත්වයක්. අපි දැන් ආවා යූ ගාඩන් එකෙන් එළියට. ඉතින් යූ ගාඩන් එකෙන් එළියට ආපුවාම අපිව වැටුනේ ස්ට්‍රීට් එකකට, පෙඩෙස්ට්‍රියන් ස්ට්‍රීට් එකකට. ඉතින් මෙතන මාරම ක්‍රවුඩඩ්. ඉතින් ඒ ඇවිල්ලා කිව්වොත් එහෙම ඉතින් මේ දවස් 5ක් යනකම් මේගොල්ලන්ගේ ලේබර් ඩේ එක සමරනවා. ඒකට මුළු චීනෙම නිවාඩු දවස් 5ක් යනකම් පළවෙනිදා ඉඳලා 5 වෙනිදා වෙනකම්. ඉතින් ඔහොම තමයි මේ තියෙන්නේ. මේ ශැන්හයි නගරෙම පට්ටම ක්‍රවුඩඩ් ඉතින් ඇත්තටම කිව්වොත්. Namaste Mayo. Namaste Mayo. Who lies Sri Lanka? Ayubowan. 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 Ayubowan lu. Sinhala. 你为什么会说中文？ Who shu we showing. Showing Mayo. Little. A little. Yeah, do it. Little. 你在这里上学吗？Study Shanghai. Yeah. Are you college student? Yeah. Oh. 湖边。湖北。湖边。新基主安。四川。哦，四川。哦。对对。好了好了好了。 ඔන්නේ ස්ට්‍රීට් එකට වැටුණයින් පස්සේ අපි පොඩ්ඩක් ඉස්සරහට යනකොට අපිට හම්බුණා සිටි ගෝඩ් ටෙම්පල් එක. ඔයාලට දැන් මේ පේන්නේ අපි සිටි ගෝඩ් ටෙම්පල් එකෙන් ඇතුළට යන විදිහ. ඉතින් අතන මේ සිටි ගෝඩ් ටෙම්පල් එක හරිම ලස්සනයි. ඒ චීන මිනිස්සුන්ගේ තියෙන ඒ ආකිටෙක්චරල් සහ ඒ කලාත්මක හැකියාව ඒ විදිහට කලාත්මක හැකියාවන් මාර ලස්සනට පෙන්වුම් කරන තැනක් තමයි මේ සිටි ගෝඩ් ටෙම්පල් එක. ඒ වගේම මේ කලාත්මක සහ ගෘහ නිර්මාණ ශිල්පය ආගමික පසුබිමත් එක්ක මුහු වෙලා තියෙන විදිහ අපිට මෙතෙන්දී හොඳටම බලා ගන්න පුළුවන්. ඔන්න අපි යන්න හිටපු සිටි ගෝඩ් ටෙම්පල් එකට ආවා. ඉතින් සිටි ගෝඩ් ටෙම්පල් එක තියෙන්නේ යූ ගාඩන් එකේ නෝර්ත් ගේට් එක පැත්තේ. ඉතින් මෙතනින් ඇතුළට ආවට පස්සේ මේකේ එන්ට්‍රන්ස් එක ෆ්‍රී. මේ සිටි ගෝඩ් ටෙම්පල් එකේ එන්ට්‍රන්ස් එක ෆ්‍රී. ඕන කෙනෙක්ට එන්න පුළුවන් ඕනෙම වෙලාවක. ඉතින් මේ සිටි ගෝඩ් ටෙම්පල් එක ගැන කතා කරොත් එහෙම මේ සිටි ගෝඩ් ටෙම්පල් එක නිර්මාණය වෙලා තින්නේ අවුරුදු 1403 විතර මින් රාජවංශය තියෙන කාලේ. ඉතින් මේකේ ප්‍රධානම දේ තමයි මේ පන්සල නිර්මාණය වෙලා තියෙන වටපිටාවත් එක්ක බලපුවාම මේ පන්සල නිර්මාණය වෙලා තියෙනවා කියලා කියන්නේ මේ නගරය ආරක්ෂා කරන්න මේ මින් රාජවංශයේ තිබ්බ කාලේ මේ නගරය ආරක්ෂා කරන්න ඒකට මේ නගරය ආරක්ෂා කරන දෙවියෙක් විදිහට ඒ දෙවියන්ව අදහන්න තමයි මේ සිටි ගෝඩ් ටෙම්පල් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේක අදටත් හයිවල කල්චරල් වැලියු එකක් තියෙන හිස්ටොරිකල් සයිට් එකක්. ඉතින් අනිවාර්යෙන්ම මේකත් බකට් ලිස්ට් එකේ තියෙනවා ෂැන්හයි වලට එන කෙනෙක් මේක නොබලා නම් යන්නේ නැහැ. ඉතින් අපිත් ආවාද බලන්න සිටි ගෝඩ් ටෙම්පල් එක. ඉතින් අපිත් හඳුන් කූරක් පත්තු කරලා මේ සිටි ගෝඩ් ටෙම්පල් එකේ ආශිර්වාදය ලබා ගන්න අමතක කරේ නැහැ.
ඉතින් මේ තමයි මේ සිටි ගෝඩ් විදිහට අදහන දෙවිවරයාගේ පිළිරුව. ඉතින් මේ පිළිරුවට තමයි වන්දනාමාන කරන්නේ මේ චීන ජාතිකයන්. ඉතින් ඒ වගේම තමයි මේ පන්සලෙන් ඇතුළට ආවට පස්සේ විවිධ මේ චීන ජාතිකයන් අදහන විවිධ දෙවිවරුන්ගේ පිළිරූ සහ ඒ රාජවංශවල හිටපු ඒ රජවරුන් සහ සිටුවරයන්ගේ පිළිරු මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ පන්සල පිටිපස්සේ. මේ විශේෂම දෙයක් පෙන්වන්න ගත්තේ මේ සිටිගොඩ් කියන දෙවිවරයාට මෙහි මත්පැන් වල ඉඳන්ම පූජා කරලා පූජා පවත්වනවා. ඉතින් එහෙම කිසිම රෙස්ට්‍රික්ෂන් එකක් බාධාවක් නැහැ. මේ වලට පේනම ඇති මේ වෙලාව චීන මත්පැන් වර්ග පවා මේ දෙවිවරයාට පුද පූජා කරලා ඒ පුද පූජා පවත්වනවා මත්පැන් වර්ග වගේ පූජා කරලා. ඉතින් ඒක තමයි මේ සිටිගොඩ් ටෙම්පල් එකේ තියෙන විශේෂත්වය සහ මේ චීන ජාතිකයන් අදහන මේ දෙවිවරයාගේ තියෙන විශේෂත්වය. ඒ එක් ඇදහිලි වර්ගවල විශේෂත්වය තමයි. ඉතින් අපිට මොකුත් ඒකට කියන්න බෑ. ඉතින් මේ චීන ජාතිකයන්ගේ ඒ දවස්වල ඉඳලම තියෙන අතීතයේ ඉඳලම පැවතගෙන එන මේ ඇදහිම් සහ විශ්වාස ක්‍රම. ඉතින් හරි අපූර්ව දෙයක්. ඒකත් ඇවිල්ලා කවදාවත් දැකලා නැහැ මේ වගේ මත්පැන් වර්ග සහ මේ විශේෂයෙන්ම මත්පැන් වර්ග මේ දීලා පුද පූජා පවත්වන දෙවි කෙනෙක්. ඉතින් ඒකත් බලා ගන්න පුළුවන් වුණා මේ සිටිගොඩ් ටෙම්පල් එකට ආවට පස්සේ. ඔන්න අපි මේ සිටිගොඩ් ටෙම්පල් එකකින් එළියට ආවා. එළියට ආවේ මේ පිටිපස්සේ තියෙන දොරේ. ඉතින් ඒ එළියට එනවත් එක්කම අපි වැටුනේ ලස්සන පෙඩෙස්ට්‍රියන් ස්ට්‍රීට් එකකට. මාර ලස්සනයි මෙතන තියෙනවා පොඩි මේ චයිනීස් කල්චරල් අයිටම්ස් සහ මේ ඒගොල්ලන්ගේ ආගම ඒ වගේම බුද්ධ දර්ශනය වගේ දේවල් ප්‍රචලිත කරන පොඩි දේවල් ටිකක් තියෙනවා මේ හරිම ලස්සනට මේකේ විකුණන්න දාලා. ඉතින් මේ තියෙන්නේ ඔයාලට මේ බැලුවොත් එහෙම පේනවා ඇති මේ තියෙන්නේ හරිම ලස්සනයි මේවා ඇත්තරම. හැබැයි ටිකක් ගණන්. මොකද මේ සංචාරක ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක් හින්දා අනිවාර්යයෙන්ම මේ වගේ ගාණ නම් පොඩ්ඩක් වෙන තැන් වලට වඩා වැඩි. හරි ලස්සනයි මේ අලියෝ ඉන්නවා මේ ඔක්කොම මේ ග්‍රැනයිට් වලින් කරලා තියෙන්නේ. හරිම ලස්සනයි. බුද්ධ රූප මේ වගේ මේ දිගටම තියෙනවා. අර ඔයාලට ඈතට යනකම්ම දිගටම මේ පෙඩෙස්ට්‍රියන් ස්ට්‍රීට් එකේ මේ වගේ දේවල් විකුණන්න දාලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. ඔය ලස්සන එකත් එක්ක මේ කෝප් ඉතින් ඔය විදිහට අර පැත්තට යනකම්ම මේ පෙඩෙස්ට්‍රියන් ස්ට්‍රීට් එක යනවා. Hi.